සාදරයෙන් පිළිගන්න ඔයාලා හැමෝම අපගේ රිකට් එකේ නාලිකාවට. මේ දවස්වල ක්‍රිකට් රසිකයන් හැමෝම වගේ කතා කරන පුවතක් ගැන අලුත්ම තොරතුරු අපි අද ඔයාලට කියන්න සූදානම්. ඒ තමයි ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය. මේ වෙනකොට අපි හැමෝම දන්නවා එම තරඟාවලියට ලංකාවේ දක්ෂ ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම තේරීපත් වී ඇති බව. ඒ අතරින් වැඩි වශයෙන් එම තරඟාවලියට ක්‍රීඩා කිරීමට ආසාවක් දැක්වූ ක්‍රීඩකෙක් තමයි පැතුම් නිස්සංක. පැතුම් නිස්සංක IPL තරඟාවලිය ක්‍රීඩා කිරීමට ඉතාමත් බලාපොරොත්තුවෙන් සිටි අතර එළඹෙන IPL ක්‍රිකට් තරඟාවලියට ක්‍රීඩා කිරීමට පැතුම්ට මෙවර අවස්ථාවක් හිමි වුණා. ඉතින් මෙවර පැතුම් නිස්සංක ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙන්නේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමටයි. නමුත් ගොඩක් රසිකයන් බලාපොරොත්තු තබා සිටියේ පැතුම් නිස්සංක රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායමට තේරීපත් වේවියයි කියා. ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන විරාට් කෝලිගේ නායකත්වය යටතේ ක්‍රීඩා කිරීමට පැතුම් නිස්සංක කැමති බව අපි හැමෝම දන්නා කාරණයක්. ඉතින් විරාට් කෝලි පසුගිය දිනක පැවති වැඩසටහනකදී මේ පිළිබඳ මාධ්‍යවේදියෙකු අසා සිටින අවස්ථාවේදී ප්‍රකාශ කර තිබුණේ පැතුම් නිස්සංක දැන් ඉතාමත් හොඳින් ක්‍රීඩා කරන පිතිකරුවෙක් බවයි. ඒ විතරක් නොවේ ඔහු දැන් පන්දු රැකීමේදීද ඉතාමත් දක්ෂ ලෙස ක්‍රීඩා කරන බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා. ඉතින් කෝලි කියා තිබුණේ පැතුම රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායමට තේරීපත් වුණා නම් කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා උපරිම දායකත්වයක් දක්වයි කියයි. ඉතින් අපේ පැතුම් ක්‍රීඩා කරන හැම තරඟයකදීම හොඳින් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්. අපි ඔහුට සුබ පතමු. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. මේ වගේ ක්‍රීඩා තොරතුරු ඉදිරියටත් දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කර එකතු වෙන්න.